හෙලෝ යාළුවනේ මේ දවස්වල ලොකුවටම කතා බහ වෙන දෙයක් තමයි අර ට්‍රීවිල් රස්සාව කරන්න හරි නැත්නම් ට්‍රීවිල් එක ඩ්‍රයිවිං කරන්න හරි අවුරුදු 40 වෙන්න ඕන කියලා කියන එක. ඉතින් මේක ගොඩක් සාධාරණද නැද්ද කියන එක විවෘත ඔයාලට බාරයි කතා කරන්න. අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මම මගේ අදහස කියන්නම්. මොකද මේ දැන් ගොඩක් මේ ඌබර් පික්නික් වල ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට ලොකු අසාධාරණයක් ඒ වගේම ආර්ථිකයේ ලොකු පසුබෑමක් ඇති වෙන දෙයක්. ඒ වගේම ෆිනෑන්ස් ගෙවන අය ඉන්නවා, ණය ගෙවන අය ඉන්නවා. මේ හැමෝම ගොඩක් අය ට්‍රේවිල් රස්සාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේවට අනිවාර්යෙන් උත්තරයක් ඕනි. මේ වගේ මෝඩ ප්‍රකාශ කරන්න කලින් ඔයාලගේ මතෙත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක ගොඩක් වටිනවා. මේ වීඩියෝ එක බලන ගොඩක් අයට තේරුම් ගන්න. මොකද ඒගොල්ලොත් එක්ක තව කට්ටියක් ඉන්නවා කියලා තේරුම් ගන්න ඒගොල්ලන්ට ගොඩක් වටිනවා. ඉතින් වෙනවර ඔයාලත් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස. ඉතින් මම නම් හිතන්නේ අතරම අවුරුදු 40 වෙනකන් ඉන්න ඕන මේ ට්‍රේල් එකක් ඩ්‍රයිවිං කරන්න මේ ලයිසන් එකක් ගන්න. මොකද මේ අවුරුදු 40 කියන්නේ සාමාන්‍යයෙන් මම මේ වයසයි කියලා කියනවනේ 40 ඇඳිරිය කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තියෙන දෙයක් 40 ඇඳිරිය කියන එක. එතකොට ඉතින් මේ අර ඇස් පෙනීමේ අඩු බවක් ඇති වෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. එතකොට දැන් එහෙම අයද අනිවාර්යෙන් ඩ්‍රයිවිං කරන්න ඕන ට්‍රේවිල් තරුණ පරම්පරාවල. ඒක මීට වඩා හිතලා බලලා කිව්වනම් තමයි හොඳ කියලා මම හිතන්නේ. මම දැන් ජනාධිපති ඉන්නවා ජනාධිපති බලයි කියලා ඒ තියෙන විශ්වාසය කියනවා. මොකද නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි. මොකද මේකෙන් ජීවත් වෙන ගොඩක් අය ඉන්නවා. දරු පවුල් ගොඩක් කෙනෙක් මේවෙන් ජීවත් වෙනවා. ඉතින් අපි බලමු ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අතට ගිහින් යන්න සුබ දවසක්.